අයිබෝන් සුබ දවසක්. ඉතින් ගොඩක් දවසකට පස්සේ ආයි පුංචි තාක්ෂණික කාරණයක් පිළිබඳව ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඉතින් අද මම කතා කරන්න හිතුවේ ගොඩක් දෙමාපියෝ අහන ප්‍රශ්නයක් තමයි මේ ජංගම දුරකථන හරහා ගේම්ස් ප්ලේ කරන කුඩා දරුවෝ ඒකට ඇබ්බැහි වෙන්න පුළුවන්ද නැත්නම් ඉස්කෝලේ වැඩ කරලා ගෙදර වැඩ කරලා පොඩි වෙලාවක් ගේම් එකක් සෙල්ලම් කරාට කමක් නැද්ද කියන කාරණේ. ඉතින් මෙන්න මේ කාරණය ඔයාලටම තීරණය කරන්න දීලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුවා මේ ගේම්ස් ප්ලේ කිරීම සම්බන්ධ. ගේම්ස් එකක් එහෙම නැත්නම් මොබයිල්ස් ගේම් ඩෙවලොප් කරන සමාගමක එහෙම නැත්නම් ඒ බහුජාතික සමාගමක මූලික අරමුණ තමයි තමන්ගේ මූල්‍ය ලාභය එහෙම නැත්නම් ආර්ථිකමය වාසියක් ලබා ගන්න. ඉතින් මෙන්න මේ කාරණේදී එයාලා මූලික ක්‍රයිටීරියා දෙකක් පාවිච්චි කරනවා එයාලගේ ගේම්ස් ඩෙවලොප් කරද්දී. පළවෙනි එක තමයි එයාලා බලාපොරොත්තු වෙනවා මේ ගේම් එක විශාල පරිශීලකයන් ප්‍රමාණයකට ප්‍රචාරණය කරන්න. ඊළඟ කාරණය තමයි ගේම්ස් එකක් ප්ලේ කරන්න එන දරුවෙක් හෝ ප්ලේයර් කෙනෙක් දීර්ඝ කාලයක් නැත්නම් වැඩි වෙලාවක් මේ ගේම් එක තුල රඳවා ගැනීම. මෙන්න මේ කාරණා දෙක වදනම් කරගෙන තමයි මේ ගේම්ස් ඩෙවලොප් කරන්නේ. ඉතින් එයාලගේ ආර්ථික අරමුණට යන්න මෙයාලා උපරිම විශේෂඥ දැනුම සහ තාක්ෂණය පාවිච්චි කරනවා මෙන්න මේ ක්‍රයිටීරියා දෙක ඇතුව මේ ගේම් එක නිර්මාණය කරන්න. ඉතින් අපි අර කතා කරන කාරණේ පුංචි දරුවෝ පොඩි වෙලාවක් ගේම් එකක් ප්ලේ කරාට කමක් නැද්ද කියන කාරණේදී අපිට හිතලා බලන්න වෙනවා විශේෂයෙන්ම මෙන්න මේ අර ආර්ථික සහ මූල්‍ය ලාභයක් ලබා ගන්න අරමුණු කරගෙන වැඩි වේලාවක් පරිශීලකයන් රඳවා ගැනීම සහ වැඩි පරිශීලකයන් ප්‍රමාණයකට ප්‍රචාරය කිරීම කියන කාරණා දෙක පදනම් කරගෙන ඩෙවලොප් කරන ගේම් එකක් තුළ කෙටි වේලාවකට යොමු වෙන දරුවා දීර්ඝකාලීනව දැඩි ඇබ්බැහියක් මේ සඳහා යොමු වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒකට හේතුව මම කියන්නම් එයාලා ගේම් එකක් ඩෙවලොප් කරන්නේ පරිශීලකයාට පියවරෙන් පියවර ඉදිරියට යද්දී ඉතාමත් ආස වෙන්න එහෙම නැත්නම් කැමැත්ත ඇති වෙන විදිහට සහ උත්තේජනයක් ඇති වෙන විදිහට. මෙන්න මේ කාරණෙත් එක්ක අපේ චූටි දරුවෝ පොඩි වෙලාවක් ගේම් එක ප්ලේ කරද්දී එයා ඒකට දැඩිව ඇලුම් කරන තත්ත්වයට පත් වෙනවා. සහ අවසාන වශයෙන් මේක ඇබ්බැහියක් දක්වා යන්න පුළුවන්. ඉතින් මේක වෙන්න පුළුවන් විදිහ මම පොඩි සරලව පැහැදිලි කරන්නම්. විශේෂයෙන්ම අපි ගමු ෂූටින් ගේම් එකක්. එහෙම නැත්නම් වෙඩි තියෙන ගේම් එකක්. වෙඩි තියෙන ගේම් එකක් හදද්දී ඒකේ එපිසෝඩ් ඉස්සරහට එහෙම නැත්නම් පියවරෙන් පියවර අප්ග්‍රේඩ් වෙන විදිහට තමයි ගේම් එකක් නිර්මාණය කරන්නේ. පළවෙනි ගේම් එකේ එහෙම නැත්නම් පළවෙනි කොටසදී එයාලා දෙන්නේ අපිට වෙඩි තියන්න එක්කෝ පොඩි පිස්ටල් එකක්. ඒ කියන්නේ නවීන පහසුකම් වලින් අඩු පිස්ටල් එකක් තමයි මුල් අදියරේ දෙන්නේ. හැබැයි එයා ඒ අමාරුවෙන් මේ පළවෙනි එපිසෝඩ් එක කම්ප්ලීට් කරාට පස්සේ අචීව් කරාට පස්සේ එයාට පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පෙන්නනවා. ඔයා මේක ගැහුවොත් ඔයාට ඊළඟ ලෙවල් එකේදී ඔයාට මෙන්න මේ වගේ සුපිරි ස්නයිපර් එකක් එහෙම නැත්නම් මැෂින් ගන් එකක් ඔයාට අචීව් කරගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ ළමයාගේ ඔළුවට යනවා මෙන්න මේ කාර්යය මම මේක ගැහුවොත් මට ඊළඟට හම් වෙන්නේ ස්නයිපර් එකක්. එහෙම නැත්නම් මැෂින් ගන් එකක්. ඉතින් මෙන්න මේ කාරණය එයාලගේ ඔළුවේ තියෙනවා. එයා try කරනවා පළවෙනි ගේම් එක ගහලා දෙවෙනි පියවරට යන්න. ඉතින් අපි පොඩි වෙලාවක් දරුවට ගේම් එක ප්ලේ කරන්න දුන්නොත් ළමයා එයාගේ ඔළුවේ හදා ගන්නවා මම මේ කොහොම හරි ඊළඟ ලෙවල් එකට යන්න try කරන්න ඕනේ කියලා. ඉතින් අපි අර පොඩි වෙලාවක් දෙනකන් ළමයාගේ ඔළුවේ මේක කැකෑරෙනවා මට ඊළඟට chance එක හම් වෙන වෙලාවෙදී මට ෆෝන් එක අම්ම දෙන වෙලාවෙදී අපි කොහොම හරි මම ඊළඟ ගේම් එකේ ලෙවල් එක achieve කරගන්නවා කියලා. ඉතින් මෙන්න මේ කාරණෙත් එක්ක එයාලගේ මොලේ යම්කිසි මතකයක් මෙමරියක් ඒ ගේම් එක සම්බන්ධව ඇති වෙනවා. මේ විදිහට පියවරෙන් පියවර එයා ඒ ගේම් එක තුළට රිංගනවා. ඊළඟ කාරණය තමයි මේ ගේම් එකක් achieve කරද්දී නැත්නම් ලෙවල් එකක් කම්ප්ලීට් කරද්දී මේ නිර්මාපකයෝ එයාලට පොඩි සන්තෝෂයක් දෙනවා. ඒ කියන්නේ අපි කියනවා එයාට පොඩි ස්ටාර් මාර්කයක් එහෙම නැත්නම් රෑන්කින් එකක්. මෙන්න මේ වගේ දේවල් තුලින් එයාලා සතුටු කරනවා පරිශීලකයා. මේ හරහා ගේම් එක තුළට දරුවා බැඳ තබා ගන්න උත්සාහ කරනවා මේ නිර්මාණය කරන ගේම්ස් ඩෙවලොපර්ලා. ඉතින් මේ කාරණෙත් එක්ක හරි පොඩි අවධානමක් තියෙනවා ඔයාලගේ දරුවෝ ගේම් එකකට ඇබ්බැහි වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඔයාලා මේ කාරණේදී මම පොඩි දෙයක් ඔයාලට කියන්නම්. අධ්‍යාපනය ලබන දරුවෙකුට ගේම් එකක් සෙල්ලම් කරන්න දෙන එක මම නම් කියන්නේ විතර සුදුසු නැහැ සහ අවශ්‍ය නැහැ කියන කාරණා. මොකද මේ ගේම් එකක් ප්ලේ කරද්දී නැත්නම් මේ ගේම් එකක් සෙල්ලම් කරද්දී අර මම කිව්ව ආර්ථික ප්‍රතිලාභය ලබා ගැනීමේ අරමුණින් ඩෙවලොප් කරපු ගේම් වලට ඇබ්බැහි වෙන්න අවකාශය වැඩි. ඉතින් මේ කාරණය ඔයාලා හිතලා බලන්න
මේක වැදගත්කමක් තියෙනවා නම් මේක සම්බන්ධව ඔයාලගේ අදහසක් කමෙන්ට් වලින් දක්වන්න. අපේ channel එක subscribe කරලා අපිට පොඩි සහයෝගයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් සුබ දවසක්, සුබ සතියක්.